මොකක්ද දැන් අපි දකින අම්මට වෙලා තියෙන්නේ? අම්මලා ආදරේ නැද්ද? ආදරේ. හැබැයි අම්මගේ මොඩල් එක වෙනස් වෙලා. අපි තාමත් ඉන්නේ ෆැන්ටසිමය අම්මා කෙනෙක් ළඟ. අදත් අම්මා කෙනෙක් අඳින්න කිව්වහම අපි අඳින්නේ කවුද? රෙද්දයි හැට්ටේ අඳින අම්මා. ඒ අම්මා ඉන්නවද? දැන් නෑනේ. ඒ අම්මා මං හිතන්නේ අවුරුදු අපේ ෆැන්ටසි වල විතරයි අම්මලා ඉන්නේ. දැන් මෙතන ඉන්න දරුවන්ගේ අම්මලා නෙමෙයි. මගේ අම්මවත් රෙද්දයි හැට්ටේ ඇඳලා නෑනේ. හැබැයි අපි අම්මා කියලා වෙන මවාගත්ත පාරාදීසමේ අම්මා කෙනෙක් තියාගෙන ඉන්නවා. මේ නූතන අම්මා ළඟට මේ විපරීත සමාජයේ ඒ කියන්නේ ජෙන් සී එකට එන අම්මා ළඟට ජෙන් සී එකට එන අම්මා ළඟට ජෙන් සී කියලා කියන්නේ පුතේ ඉසෙට් පරම්පරාව 1997 අපි ආයිත් ඊට පෙර පරම්පරාවට 1997ත් 2012ත් අතර පරම්පරාව. මේ පරම්පරාවට මුණ ගැහෙන අම්මා ගැන අලුත් කවියෙක් ලියනවා මෙහෙම අම්මා කෙනෙක් ගැන. මේ අම්මා ඔබට මුණ ගැහෙනවද කියලා බලන්න. ඔලින්ද මාර මදටිය ඇට සොයාගෙනත් අම්මා පාට පාට වාර්නිෂ් කොළ කැපූ තරං අම්මා. නූතන අම්මා කොහොමද? ඔලින්ද ඇටයි මාර ඇටයි මදටිය ඇටයි හොයාගෙන එනවා මොකටද? මොන්ටිසෝරියට එකේ පන්තියට ඇට කොට්ටයක් දෙන්න ඕනේ. ඔලින්ද මාර මදටිය ඇට සොයාගෙනත් අම්මා පාට පාට වාර්නිෂ් කොළ කැපූ තරං අම්මා. මේක රචනා වෙන්නේ වෙස්සන්තරේ තාලෙටමයි. ගාට ගාට චක්කරයෙන් ගණන් හදන අම්මා. මගේ වගේ ඒ උත්තර පොතේ ලියන අම්මා. ඔය එක වසරේ මොන්ටිසෝරියේ දරුවන්ගේ පොත්වල තියෙන එකක්වත් උන් ලියපුවා නෙමෙයි. උන් රැට හොඳට නිදී ඒ සේරම ලියලා තියෙන්නේ කවුද? අම්මා. පොඩි එකා උදේ නැගිටලා බලනවා අම්මා හොඳට වැඩ කරලා තියෙනවා. ඌ සතුටෙන් ඉස්කෝලේ යනවා. ටීචර් කියන මල් කොළ අතු කිසිත් නොවේ අම්මා. ඔය ටීචර් කියන දේවල් නෙමෙයි. ඩේටා කපන් Google වල සර්ච් කරන අම්මා. වර්තමාන අම්මා මොකද්ද? ඩේටා කපන් Google වල සර්ච් කරන අම්මා. කුරුළු පැටව බිමින් තියා කූඩු ගෙනත් අම්මා. ටීචර් හදන කුරුළු ගහේ නිදන් කරන අම්මා. ඉස්කෝලේ හැම පන්තියකම තියෙන කුරුළු ගහ. මෙන්න මේ වගේ ආකෘතිමය කුරුළු ගහක් හදලා තියෙනවා. ටීචර් කියනවා හැම ළමයෙක්ම හෙට එද්දි කුරුළු කූඩුවක් ගේන්න ඕනේ. අම්මා කැලේ යනවා. මොකටද? අතට වෙරළුව ඇහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන එන්නද? නෑ කුරුළු කූඩු හොයන්න අම්මා කැලේ යනවා. ගිහිල්ලා කුරුළු කූඩුවක් හොයා ගන්නවා. ඒකේ තියෙනවා කුරුළු බිත්තර. අම්මා මොකද කරන්නේ? හිත නරක නෑ. හැබැයි පොඩි එකා තමන්ගේ දරුවට හැම අම්මම ආදරෙයිනේ. ඒක නිසා අර කුරුළු පැටව බිත්තර ටික හිමිහිට බිමින් තියලා අම්මා කුරුළු කූඩු අරන් එනවා. ඇවිල්ලා පන්තියේ කුරුළු ගහේ එල්ලනවා. අපේ අධ්‍යාපනය හරිද කියලා හිතන ආපහු විශේෂ තැනක්. අපි දෙන්නේ මානව දයාව නෙමෙයි කුරුළු ගහ කියලා concept එකක්, ඒ කියන්නේ ආකෘතිමය දෙයක් දෙනවා. මේක හරිද කියලා හිතන්නයි මේ ආපහු කවි ආරාධනා කරන්නේ. මේ අම්මා නම් අපේ ගෙදරත් ඉන්නවා. අද උදෙත් මම දැක්කා. පාන්දරම තෙලෙන් බැදපු නූඩි කවන අම්මා, වාන් දමන තරමට කිරි පැකට් පොවන අම්මා. අම්මා දැන් මොකද කරන්නේ? ළමයි ඉල්ලන්නේම ප්‍රයිඩ් මොනවා හරි. පාන්දරම තෙලෙන් බැදපු නූඩි කවන අම්මා නූඩල්ස් කවනවා. දරුවා ඉස්කෝලේ ඉස්සර හිටියේ සමන් සහෝදරයා මේ වාන් දමන තරමට කිරි පොවපු අම්මලා. හැබැයි අද ඉන්නේ වාන් දමන තරමට කිරි පැකට් පොවන අම්මා. මයිලෝ කිරි පැකට් එකක් කටේ ගහලා එවන අම්මා කෙනෙක්. වෑන් එකට යාන්තමට කාසි හොයන්න අම්මා. පාන්වත් නැතිව දවසේ සුසුම් හෙලයි අම්මා. මේ අම්මටත් කන්න නෑ හොඳද? පාන් ටිකක්වත් නැතුව දවසේ සුසුම් හෙලයි අම්මා. ඊට පස්සේ කියනවා මේ දරුවා අන්තිමට කියනවා අම්මා ගැන මෙහෙම. මගේ නමින් ටීචර් කියන රූප අඳින අම්මා. රැයේ මැදත් අවදි වෙලා පාට කරන අම්මා. ඔය පොඩි උන්ගේ පොත්වල තියෙන සමනල්ලු මිදි පොකුරු එකක්වත් එයාලා ඇඳපු ඒවා නෙමෙයි. ඒවා අඳින්නේ කවුද? අම්මා. මහන්සි
උයනවා ඒ වැඳලා අම්මා නිදා ගන්නවා. නිදාගන්න ගියාට හෙට දරුවට ඉස්කෝලේ වැඩේ නිසා නිින්ද යන්නේ රෑ 12ටත් නැගිටලා මෝහිනී වගේ ඇවිල්ලා මොකද කරන්නේ? අරක පාට කරනවා. රැයේ මැදත් අවදි වෙලා පාට කරන අම්මා. ඇහේ තියන් කැලෙන්ඩරේ දවස් ගණන අම්මා. අම්මා කැලෙන්ඩරේ දවස් ගණනවා. මොකටද? මේ දරුවා අන්තිමට ප්‍රාර්ථනාවක් කරනවා. ඇහේ තියන් කැලෙන්ඩරේ දවස් ගණන අම්මා. පහේ විභාගෙන් දවසක නිවන් දකින්න අම්මා. අම්මා නිවන් දකින්න නම් දරුවා මොකක් කරන්න ඕනේද? ශිෂ්‍යත්වයට ලියන්න ඕනේ. ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕනේ. පහේ විභාගෙන් දවසක නිවන් දකින්න අම්මා. අන්න එතන වෙනස් වෙච්ච තැනයි අපේ ජීවිතවල වෙනස් කරන සංලක්ෂය බවට පත් වෙන්නේ. කොහේ හරි තැනක අපිට වරදිනවා.